අද අපි කතා කරන්න යන්නේ විශ්වයේ නීති කඩ කරපු විද්‍යාඥයන් පවා පුදුම කරපු අමුතුම ග්‍රහලෝක පද්ධතියක් ගැන. ඇත්තරම මේ පද්ධතිය ග්‍රහලෝක හැදුණු විදිහ ගැන අපි මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරනවා. හිතන්නකෝ විශ්වයේ කොහේ හරි තැනක හැමදේම ඇතුළ පිටපැත්තට හැරුණු ග්‍රහලෝක පද්ධතියක් තියෙනවා කියන එක. එන්න ඒ වගේ දෙයක් තමයි තාරකා විද්‍යාඥයන් මේ වෙනකොට හොයාගෙන තියෙන්නේ. මේක කොච්චර අමුතු දෙයක්ද කියනවනම් භෞතික විද්‍යාවේ නීති රීති පවා මේකෙන් අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඉතින් විශ්වයේම Tamanගේ නීති කඩ කරනකොට ඇත්තටම මොකද වෙන්නේ? අපි මේ ගැඹුරු අභිරහස ටිකක් දිගහරින්න උත්සාහ කරමු. මේක ඇත්තටම විශ්වීය මට්ටමේ විෂමතාවයක්. ඒ කියන්නේ සාමාන්‍ය විය නොහැකිම දෙයක්. මේක සොයා ගැනීමෙන් පස්සේ ග්‍රහලෝක හැදෙන විදිහ ගැන මුල ඉඳන් විද්‍යාඥයන්ට නැවත සොයා බැලීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න ඕනේ දේ මොකද්ද කියලා. ග්‍රහලෝක පද්ධතියක නීති පොත නැත්නම් මූලික සැලැස්ම ගැන හරියටම දැනගන්න ඕනේ. මොකද හැම සෞරග්‍රහ මණ්ඩලයක් වගේම අනුගමනය කරන පොදු සැලැස්මක් තියෙනවා. වසර දහස් ගණනක ඉඳන් විද්‍යාඥයෝ හිතුවේ ග්‍රහලෝක නිර්මාණය වෙන්නේ හරිම පිළිවෙලට. ඒ කියන්නේ නීති මාලාවකට සිද්ධ වෙන දෙයක් කියලා. ඉතින් මේ නීති හරිම සරලයි. තාරකාවට කිට්ටුව හැදෙන ග්‍රහලෝකයේ ඊටමත් බර පාෂාණ වලින් තමයි නිර්මාණය වෙන්නේ. මොකද මේකේ අධික රස්නේ හින්දා. තාරකාවෙන් ඈතට යන්න. ඒ කියන්නේ සීතල පැතිවල සැහැල්ලු වායු ගෝලයේ එකතු වෙලා යෝධ වායු ග්‍රහලෝක හැදෙනවා. ඒ කියන්නේ ඉතින් රස්නේ ළඟ පාෂාණමය ග්‍රහලෝක ඈත ප්‍රදේශවල සීතල වායු ගෝල. ඔන්න ඕක තමයි සාමාන්‍ය සැලැස්ම. ඉතින් මේ ගැන හොඳම උදාහරණ හොයන්න වෙන කොහෙවත් අධ්‍යයනය කරන්න ඕනේ. අපේ සෞරග්‍රහ මණ්ඩලය අධ්‍යයනය කරොත් හොඳටම ඇති. බලන්න බුද්ධ සිකුරු පෘථිවිය වගේ පාෂාණමය ග්‍රහලෝක සූර්යයා ළඟින් තියෙද්දි බ්‍රහස්පති සෙනසුරු වගේ යෝධ වායු ගෝලය පිහිටලා තින්නේ ඈතින්. හැමදේම පිළිවෙලකට නීතියකට අනුව. හැබැයි ඔය කියන නීති පොත හැම පද්ධතියකටම වැඩ කරන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ තේරුම් අරන් තියෙනවා. දැන් ඉතින් අපි යන්නේ ඔය නීති පොත සම්පූර්ණයෙන්ම වෙනස් කරපු. ඒ කියන්නේ හැමදේම ඇතුළ පිටතට හරවපු ග්‍රහලෝක පද්ධතියක් ගැන ඉගෙන ගන්න. මේ කතාවේ කේන්ද්‍රය තමයි LHS 1903. මේක ඈත තියෙන රතු වාමන තාරකාවක් වටා පිහිටි පද්ධතියක්. මෙන්න මෙතන තමයි විශ්වයේ පිළිවෙල සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තැන. දැන් ඉතින් බලමුකෝ මේ පද්ධතියේ සැකස්ම කොයි වගේද කියලා. තාරකාවට ළඟින්ම තියෙන්නේ සාමාන්‍ය වගේ පාෂාණමය ග්‍රහලෝකයක්. හරි. ඒක හරි. ඊළඟට වායු යෝධයෝ දෙන්නෙක්. බලනකොට ඒකත් තාම පිළිවෙලකට තියනවා වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඊටත් පස්සේ. ඊටත් එහයින් අයිස් වගේ සීතල කලාපේ තවත් පාෂාණමය ග්‍රහලෝකයක්. වෙන්න බෑනේ. ඒක තමයි LHS 1903E. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ චොප්ස් දුරේක්ෂය තමයි මෙන්න මේ අద్భుත ග්‍රහලෝකය හොයාගත්තේ. සරලවම කිව්වොත් මේ වගේ හැකියාවක්, ඒ කියන්නේ මේ වගේ සැලැස්මක් පැවතීමේ හැකියාවක් කොහෙත්ම නෑ විද්‍යානුකූලව. ඒ කියන්නේ ඉතින් විද්‍යාත්මක ආකෘති වලට මේක වෙන්නම බැරි දෙයක්. එහෙමනම් වෙන්න බැරි දෙයක් කොහොමද උනේ? ඉතින් මේ විය නොහැකි දේ සිදුවීමට නම් අපට හිතා ගන්න පුළුවන් මේ පද්ධතියට ඈත අතීතයේ ඊටාම දරුණු කැළඹිලි ස්වභාවයක් තිබුණා කියලා. ඉතින් කොහොමද මේ අමුතු සැකස්ම ඇති වුනේ? සාමකාමී වුණා වෙන්න බෑ. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මේක විශ්වීය මට්ටමේ ලොකු කැළඹීමක ප්‍රතිඵලයක් කියලා. ප්‍රධානම න්‍යාය වෙන්නේ මේ පද්ධතියේ උපත හරිම සාමකාමී එකක් නෙමෙයි කියන එක. ඒක දරුණු අවුල් සහගත සමහර විට ප්‍රචණ්ඩකාරී අතීතයක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ කියන එක. හිතන්නකො මෙහෙම මුලින් පිළිවෙලකට නීති පොත අනුව හැදුණු ග්‍රහලෝකේ පස්සේ කාලේ පිළිවෙල මාරු කරගන්න. නැත්නම් විශාල ග්‍රහලෝක එකිනෙක ගැටිලා පද්ධතියම අවුල් ජාලයක් වෙනවා. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බලපෑම් හින්දා සමහර ග්‍රහලෝක හරියට බිලියඩ් බෝල් වගේ එහෙට මෙහෙට විසිරීලා යනවා. මේ වගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් තමයි මේ අමුතු සැකැස්මට හේතුව වෙන්න ඇත්තේ. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න පාඩම මොකද්ද? මේ සොයා බැලීමෙන් අපට පැහැදිලිවම කියනවා විශ්වය අපි හිතන නීති වලට හැම වෙලාවෙම අවනත වෙන්නේ නැහැ කියලා. එයාට එයාගෙම නීති තියෙනවා. ඇත්තටම මේ වගේ සොයා ගැනීම අපට මතක් කරලා දෙනවා. අපි මේ මහා විශ්වය ගැන දන්නේ කොච්චර පොඩි දෙයක්ද කියලා.
අපි දන්නවා කියලා හිතන දේවල් එක ෂණයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒක හරියට විශ්වය ක්‍රීඩා කරන්නේ අපි හරියට තේරුම් ගත්තා විතරයි වෙන්න පුළුවන්. නීතිමාලාවකට විතරයි. ඉතින් අපි තවමත් මේ මහා ක්‍රීඩාව ඉගෙන ගන්නවා විතරයි. කොහොම වුණත් මේ සොයා ගැනීම එක දෙයක් නම් පැහැදිලි කරනවා. තවමත් පුදුම හිතෙන දේවල් වලින් පිරුණු තැනක් කියන එක අපිට හිතන්න තියෙන්නේ. තවත් මොන වගේ නීතිද? ඒ කියන්නේ අපි හිතාන හිටපු තව මොන වගේ නීතිද ඉදිරියේදී වැරදි වීමට නියමිත? ඔයාට හිතෙන්නේ මොකද්ද? ඔයාට හිතෙන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්නකෝ.